අයුබෝවන්. ඉතින් අදත් මගේ YouTube channel එකට එකතු වෙන ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අද අපි කරන්න යන්නේ 8 ශ්‍රේණියේ විද්‍යා පාඩම් මාලා දෙවනි පාඩම. ඒ කියන්නේ සත්ත්ව වර්ගීකරණය පාඩම. දැන් අපිට සත්ත්ව වර්ගීකරණය කියන්නේ පොදු ලක්ෂණ වලට අනුව සතුන් කාණ්ඩ වලට වෙන් කර දැක්වීමනේ. එතකොට අපිට පොදු ලක්ෂණ වලට අනුව සතුන් කාණ්ඩ වලට වෙන් කරද්දී අපවට පරිසරයේ ඉන්නවනේ. දැන් අපි මේ දැකලා තියෙන සතුන්ට වඩා තාම හොයාගෙනවත් නැති සතු තමයි වැඩිපුර ඉන්නේ. එතකොට කුඳු වැටපෙයක් හෙවත් කෂේරුවක් තිබීම හෝ නොතිබීම පදනම් කරගෙන සතුන් කාණ්ඩ දෙකකට වෙන් කරනවා. එකක් තමයි පෘෂ්ඨවංශීන්, අනිත් එක තමයි අපෘෂ්ඨවංශීන්. එතකොට පෘෂ්ඨවංශීන් විදියට ගත්තොත් උදාහරණ බල්ලා, කුකුලා, සිංහයා, කෙලවල්ලා, පිඹුරා. අපෘෂ්ඨවංශීන් විදියට ගත්තොත් සමනලයා, ගොළුබෙල්ලා, කකුලුවා, මකුලුවා. විවිධ නිර්ණායක පදනම් කරගෙන පෘෂ්ඨවංශී හා අපෘෂ්ඨවංශී නැවත කාණ්ඩ වලට බෙදා දක්වනවා. නිර්ණායක දෙකක් මම කියන්නම්. සංදි සහිත උපාංග තිබීම. එකක්. අනිත් එක මෘදු දේහ තිබීම. මම වීඩියෝ එක පටන් ගනිද්දිම කියන්න ඕන. අද අපිට දෙවෙනි පාඩම ඉවර කරගන්න බැරි වෙයි. එහෙම වුණොත් අපි අද පාඩමේ භාගයක් කරලා මම ඊතුරු කොටස පස්සේ දවසක ගේන්නම්. අපි කතා කර හිටියේ නිර්ණායකනේ. මම නිර්ණායක කියලා ඉවර කරා. දැන් සතුන් කාණ්ඩ දෙකකට බෙදනවනේ, අපෘෂ්ඨවංශීන්, පෘෂ්ඨවංශීන් කියලා. ඒ කට්ටියත් ආයි බෙදෙනවා කාණ්ඩ වලට. අපෘෂ්ඨවංශීන් බෙදෙනවා කාණ්ඩ 4කට. පෘෂ්ඨවංශීන් බෙදෙනවා කාණ්ඩ 5කට. මුලින්ම අපි අපෘෂ්ඨවංශීන් ගැන කතා කරමු. අපෘෂ්ඨවංශීන් කාණ්ඩ 4කට බෙදෙනවනේ. එකක් තමයි නිඩාරියා, අනිත් එක ඇනලීඩා, අනිත් එක මොලුස්කා, අනිත් එක ආත්‍රපෝඩා. එතකොට ප්‍රධාන අපෘෂ්ඨවංශී කාණ්ඩ තමයි ඒ. නිඩාරියා කට්ටියගේ වාසස්ථානය තමයි ජලය. නිදසුන් විදියට ගත්තොත් හයිඩ්‍රා, මුහුදුමල, ලෝඩියන්. මේගොල්ලෝ විලෝපිකය. නිඩාරියා කාණ්ඩයට අයත් කොරල් පුහුබාවන් විසින් කොරල් හෙවත් ගල් මල් නිර්මාණය කරනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ තමයි ගල් මල් නිර්මාණය කරන්නේ. නිඩාරියා කාණ්ඩයේ ලක්ෂණ විදියට ගත්තොත් දේහ සමමිතිය, අරීය දේහ සමමිතිය. අරීය සමමිතිය කියන්නේ යම් ජීවියෙකුගේ ශරීරයේ මධ්‍ය ලක්ෂය හරහා යන පරිදි ඕනෑම අක්ෂයක් ඔස්සේ බෙදලා දේහ සමාන කොටස් දෙකකට බෙදනවා නම් අපි ඒ ජීවියට කියනවා අරීය සමමිතිය කියලා. මේගොල්ලෝ නිඩාරියා කාණ්ඩය නිඩාරියා කාණ්ඩයට දේහාකාර දෙකක් තියෙනවා. එකක් තමයි බුබා ආකාරය, අනිත් එක මෙඩුසා ආකාරය. බුබාවන් වස්ත්‍රයකට සවිවි ඔජ්ජීවීන් ජීවිතයක් ගත කරනවා. මෙඩුසා කට්ටිය එහෙම නැහැ. ඒගොල්ලෝ සංචාරය කරනවා. නිඩාරියාවන්ගේ රාහිකා මත පිටි විශේෂණ වූ ඉන්ද්‍රිකා වලින් විෂ ශ්‍රාවය කරනවා. එතකොට ඒගොල්ලන්ට වෙන නමක් කියනවා. එතකොට ඒගොල්ලෝ දංශක කෝෂ්ඨය. ඒගොල්ලන්ගේ මේ ඉන්ද්‍රිකා වලින් විෂ ශ්‍රාවය කරන නිසා තමයි අපි දංශක කෝෂ්ඨයන් කියන්නේ. ඊළඟට ඇනලීඩා කට්ටිය. වාසස්ථානයේ විදිහට ගත්තොත් කරදිය, මිරිදිය, ගොඩබිම. නිදසුන් විදිහට ගත්තොත් ගැඩවිලා, කූඩැල්ලා, පත්තෑ, පණුවා. ඇනලීඩා කාණ්ඩයේ ලක්ෂණ දේහ සමමිතිය, ද්විපාර්ශ්වික සමමිතියයි. ද්විපාර්ශ්වික සමමිතියේ යනු ඒකත් මම කියන්න. යම් ජීවියෙක් දේහය මධ්‍ය අක්ෂය ඔස්සේ සමපාද වන පරිදි කොටස් දෙකකට බෙදන්න පුළුවන් නම් අපි එයාට කියනවා ද්විපාර්ශ්වික සමමිතියක් තියෙන එක්කෙනෙක් කියලා. ඒගොල්ලන්ගේ සිහින් දිග පණු දේහාකාරය. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ දේහාකාරය තමයි සිහින් දිග පණු ආකාරය. දේහය කාණ්ඩ වලට බෙදී තියෙනවා. ඒක නිසා මේගොල්ලෝ අපි හඳුන්වන්නේ සකණ්ඩ පණුවන් කියලා.
මම දේහයේ තියෙන කාණ්ඩ ටික කියන්නම්. මුඛය, කණ්ඩ කිව්වේ දැන් අපි කියපු කට්ටිය. කියපු එක ගුදය. ඊළඟට මොලුස්කා. වාසස්ථානය, ගොඩබිම, මිරිදිය, කරදිය. නිදසුන් විදියට ගත්තොත් ගොළු බෙල්ලා, බූවල්ලා, හංගොල්ලා, දැල්ලා. ඉතින් මේගොල්ලෝගේ ලක්ෂණ විදියට ගත්තොත් දේහ සමමිතිය, ද්විපාර්ශ්වික සමමිතිය. මම කලින් කිව්වා ද්විපාර්ශ්වික සමමිතිය කියන්නේ මොකක්ද කියලා. මෘදු දේහ දරන බැවින් ඒ කියන්නේ දැන් ගොළු බෙල්ල හැම ලිස්සානේ යන්නේ. එතකොට ඒගොල්ලෝ මෘදු දේහය දරනවා. මෘත්වංශීන් කියලා තමයි අපි හඳුන්වන්නේ. පේශිමය පාදයක් සහිතය. ශ්ලේෂ්ම වලින් තෙත් වූ දේහාවරණයක් ඇත. ඒ කියන්නේ ලිස්සල යන සුළු. ඇතැම් මොලුස්කාව කවච සහිතය. කවචයක් කියන්නේ කට්ටක්. උදාහරණ විදියට ගත්තොත් ගොළු බෙල්ල. ආත්‍රපෝඩා කට්ටිය. වාසස්ථානය තමයි භෞමික ජලජ. නිදසුන් විදියට ගත්තොත් සමනලයා, කැරපොත්තා, කකුලුවා, මීමැස්සා, ඉස්සා, ගෝනුස්සා. ආත්‍රපෝඩා කාණ්ඩයේ ලක්ෂණ තමයි දේහ සමමිතිය, ද්විපාර්ශ්වික සමමිතියයි. එතකොට දැන් අපිට හිතා ගන්න පුළුවන් නිදාරියා කට්ටිය විතරයි අපෘෂ්ඨ වංශීන්ගෙන් අරිය සමමිතියක් තියෙන කට්ටිය විදිහට ඉන්නේ. අනිත් තුන්ගොල්ලම මේ ද්විපාර්ශ්වික සමමිතියෙන් යුක්තයි. සංදි සහිත වංග ඇති බැවින් සංදිපාදයන් කියලා තමයි අපි හඳුන්වන්නේ. කරපොත්තට මෙහෙම ගිහිල්ලා මෙහෙමනේ කකුල් තියෙන්නේ. ඒ සංදිපාදයේ දේහ මතු පිට බාහිර සැකිල්ලක් කැප. ඇතම් විශේෂ පියාපත් සහිතය. සමනලයන්ට එහෙම පියාපත් තියෙනවනේ. දේහය බාහිරව ඛණ්ඩණය වී ඇත. ඉතින් අදට පාඩම ඉවරයි. මම කිව්වනේ අද මේ සත්ව වර්ගීකරණය කියන පාඩම ගොඩක් දිගයි කියලා. ඒක නිසා මම අද කිව්වා වීඩියෝ එක පටන් ගනිද්දිම අපි අද භාගයක් කරලා වීඩියෝ එක නවත්තමු කියලා. ඉතින් දැන් අපි ප්‍රධාන අපෘෂ්ඨ වංශී කාණ්ඩ කිව්වා. ඔක්කොම කිව්වා. ඉතින් මම ඊළඟ වීඩියෝ එකෙන් සත්ව වර්ගීකරණයේ ප්‍රධාන පෘෂ්ඨවංශී කාණ්ඩ 5 ගේන්න. ඉතින් අදට පාඩම ඉවරයි. ඉතින් දිගටම මගේ වීඩියෝ බලන්න කියලා මම ඉල්ලා සිටිනවා. ආයුබෝවන්.